කවුද? මම ජර්නලිස්ට් කෙනෙක්. මට හිටපු එකම රිජට් මගෙන් උදුරවා ගත්තට පස්සේ මට නැති වෙන්න දෙයක් නැහැ කියලා මම හිතුවා. ඒත් මට හිතෙනවා අපි අඬලා විතරක් මදි කියලා. සම්පූර්ණ මොකක්ද? මනෝරාණි සරවණමුත්තු. Is the Mrs. ડોક્ટર મનોરાણી સર્વનવત્તુ. Absalom, my son. අම්මා කියලා කියන්නේ අපේ සංස්කෘතිය කෑල්ල. අපි අතු බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ අම්මට. අපේ වැඩවලට ඔයාගේ සපෝට් එක ඕන මනෝරාණි වුණා. මේක කාගේවත් වැඩක් නෙවෙයි. මේක අපේ වැඩක්. අපේ දරුවන්ගේ අසාධාරණ මරණ වලට යුක්තිය ඉටු කරගන්න කරන වැඩක්. අපේම වැඩක්. දැන් ඉන්න තැනක් හොයාගන්න බැරිද? උතුරේ විතරක් නෙමෙයි රට හැමතැනම ඉන්නවා. Don't they know it's the end of the world? It ended when you said goodbye. Director Mr. Handagama and his group will be thrilled. ඒගොල්ලෝ කොහේ හරි වෙලා ගල් බෝතලයක් බොනවා ඇති. Drinking girl. රාණි චිත්‍රපටය අද අති සාර්ථක අන්දමින් ලොස් ඇන්ජලිස් වල ෆයින් ආර්ට්ස් තියටර් එකේ බෙවලි හිල්ස් වල තිරගත වෙනවා. දර්ශන වාර 17කට අධික ප්‍රමාණයක් මුළු ඇමරිකාව පුරාම ගය ෂපෙරා ෆිල්ම්ස් ඉදිරිපත් කරනවා. අද ඇත්තටම අතුරු සිදුරු නැතුව සෙනඟ පිරීලා ගිහිල්ලා තිනවා. ලොස් ඇන්ජලිස් වල පළවෙනි දර්ශන වාරය සෝල්ඩ් අවුට් මේ වෙනකොටත් දෙවෙනි දර්ශන වාරය අප්‍රේල් 6 වෙනිදා බෙවලි හිල්ස් වලදීම පැවැත්වෙනවා. අපිත් එක්ක ඉන්නවා අපේ තරුණ දක්ෂ සංගීතවේදියෙක්, ඒත් එක්කම තරුණ දක්ෂ නිවේදකයෙක් සුචරිත රන්දෙනිය. සුචරිත, මොකද හිතන්නේ මේ චිත්‍රපටය ගැන? අද ඔබතුමා තමයි මේකේ නිවේදකයා. මොකද හිතන්නේ මේ චිත්‍රපටය ගැන? මම හිතනවා මේ චිත්‍රපටයේ වෙනස්ම පැත්තකට අපි යොමු කරා. මොකද මමත් අත්‍තරම කාලෙකින් තමයි ලංකා චිත්‍රපටයක් බැලුවේ. දැන් මම දැන් මෙහෙ කියලා ගොඩ කාලයක් ඉතින් මට අත්‍තරම සන්තෝෂයි මටත් මේ චිත්‍රපටයක් බලන්න ලැබීම ගැන. මගේ ඒ තිබුණු අතීතයේ යම්කිසි ආවර්ජනයක් කරා කියලා මට හිතෙනවා. ඉතින් ඒ අපේ තිබුණු පුරුදු අතීතේ නැවතත් මතක් කරනවා. ඉතින් මේ චිත්‍රපටය ඒ කාලේ තිබිච්ච ගතිය ස්වරූපයේ ඒ විදියට මෙලෙසටම තියෙන මට හිතා ගන්න බෑ කොහොමද මේ ලොකේෂන් ගත්තේ. වැදගත් අවස්ථාවක් අපේ ශ්‍රී ලාංකිකයෝ මෙහි ජීවත් වෙන කට්ටියට අපිට මේක දැක්කහම අපිට පේනවා අපි දැක්ක අපේ ඒ කාලේ තිබුණු දේශපාලන වාතාවරණය සහ අපිව අරන් ගිය පහුගිය කාලෙට අපිට ඕනේ මේ වගේ දේවල් නිතරම දකින්න හම්බ වෙනවා. මේ වගේ දේවල් ගායෂා පෙරේරා ඉදිරිපත් කරේ අපි වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන අපිට ලබා ගන්න පුළුවන් හැම වීකෙන්ඩ් එකකටම මේ වගේ අවස්ථාවක් අද බලන්න මේක හවුස්ෆුල්. ඉතින් මේ වගේ කරා යන්න පුළුවන් නම් මිනිසුන්ට ඒ තරම් පිපාසයක් තියෙනවා මේ කලාව පිළිබඳව.
අපිත් එක්ක රැඳිලා ඉන්නවා ලින්ටල් සේමගේ ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටම රංගන ශිල්පිය. එතුමා ඒ වගේම විශිෂ්ට නිර්මාණකරුවෙක්. ඉතින් ඔබතුමා අද මොකද හිතන්නේ මේ රාණි මූවි එක මං දැකලම නෑ LA වල ඔබතුමා වැඩිපුර එනවා. මේ රාණි මූවි එක ගැන ඔබතුමාගේ අදහස මොකද? වෙන කවුරුවත් නෙවෙයි හන්දයාගේ චිත්‍රපටියක්. ඉතින් අපි චිත්‍රපටි බැලුවා. ඉතාමත් හොඳ චිත්‍රපටියක්. මම කැමති චිත්‍රපටියක්. මොකද හන්දගම මාම එහෙවල තියෙනවා. මම ආදරේ හන්දගමට. මම චිත්‍රපටියට ආදරේ. නවුනිලියෝ තේරුම හොඳට ඇඩ් කරලා තියෙනවා. තෝරණක් ඇතුළේ හැමෝම හොඳට කරලා තියෙනවා. කතා කරනකොට ගොඩක් දේවල්. චිත්‍රපටිය හොඳයි. ස්වර්ණ මල්ලවාරච්චි මැතිණිය කියලා තියෙනවා ඇගේ දඩේම චිත්‍රපටියට වඩා මේක ඇය කරපු විශිෂ්ට නිර්මාණය කියලා. මොකද ඔබතුමාගේ අදහස ඒ ගැන? ඒ ස්වර්ණකන්නේ කිව්වේ ඒක. නමුත් අයගේ සියලුම චරිත බැලුවොත් පිරිමියාට එරෙහිව යන චරිත තමයි එයා රඟපාලා තියෙන්නේ. නමුත් ඒ එක එක චරිත එක එක විදියයි. මට නම් ස්වර්ණක හැම චරිතයක්ම හොඳට කරලා තියෙනවා. හන්දයාගේ ෆිල්ම් තේරෙන්නේ අතියයිලගේ වගේ තව අවුරුදු 20කට පස්සේ. මේ හන්දයාගේ ෆිල්ම් එක අපි බැලුවා. හැමෝම එන්ජොයි වුණා. මම කැමතියි බලන්න මේ චිත්‍රපටය ගැන වඩා. මේ 400ක් මෙතන හිටියා. තව 400ක් ආයෙත් එයි. ඒකට මම සුවපත් වෙනවා. ඇත්තටම ලොස් ඇන්ජලිස් නුවර අපි කාලෙකින් බලපු අද්විතීය නිර්මාණයක්. ඇත්තටම මේක ස්තුතිවන්ත වෙනවන සංවිධායක මණ්ඩලයට මේ වගේ අග්‍රගණ්‍ය චිත්‍රපටයක් ලොස් ඇන්ජලිස් නුවර ඉන්න අපට බලන්න සැලසුවා. ලෝකේ ඕනම තැනක සුසුසුකමක් තියෙන කෙනෙක් වැඩක් පටන් ගත්තහම මේක ගොඩාක් දුර සාර්ථක වෙනවනේ. ඉතින් ගයිෂ කියන්නේ අපේ ඉන්න දක්ෂ නිලියක් ලංකාවේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගැන දැනුමක් තියෙන සහ ඒ කටයුතු හොඳින් කරන්න දන්න කෙනෙක්. ඉතින් ඇයගේ මේ ප්‍රොඩක්ෂන් එක අපි පටන් ගන්නකොටම හිතුව ගොඩාක් සාර්ථක වෙනවා කියලා. ඉතින් ඒ හිතුව වගේම මුළු ඇමරිකාවම පෙරලියක් කරගෙන ඇයගේ මේ ආගමනය හරියටම සාර්ථක වෙලා තියෙන ගැන හරියට සතුටුයි. ඇත්තටම අද චිත්‍රපටිය හවුස්ෆුල් සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක්. ඉතින් මේක ගොඩාක් සෙනගත් එක්ක අපේ මුළු ලොස් ඇන්ජලිස්ම මෙතන කිව්වොත් නිවැරදි. ඉතින් මම විශ්වාස කරනවා ඉතාමත් හොඳට මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිවෙන රාණි ලොස් ඇන්ජලිස් වලත් මේ විදියටම අපිට ඒ සතුටු විදියට මේක අද දකින්න පුළුවන් වුණා කියන එක තමයි මගේ අදහස. ස්වර්ණ මල්වාරච්චි කියන්නේ ඇත්තටම විශිෂ්ට රංගන ශිල්පිනියක්. පොඩි කාලේ ඉඳලම මගේ ෆේවරිට් ඇක්ට්‍රස්. ඉතින් ඇයගේ රංගනය ගැන කතා කරන්න පුළුවන් තැනකට මේ මම ඉන්නේ. හැබැයි ස්වර්ණ මල්වාරච්චි මැතිණිය කියන්නේ ඇත්තටම විශිෂ්ට රංගන ශිල්පිනියක්. රටේ ඉන්න සම්මානීය රංගන ශිල්පිනියක්. රාණි චිත්‍රපටියට කරන්න පුළුවන් උපරිම සාධාරණය කරලා තියෙනවා. මම හිතන්නේ ඇයගේ අවුරුදු 27ක සිහිනය සැබෑවුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් රාණි කියන්නේ අති විශිෂ්ට ගණයේ චිත්‍රපටියක්. රාණි චිත්‍රපටිය ඇමරිකාව පුරාම 15 ස්ක්‍රීනින් 15ක් ස්ක්‍රීනින් දැන්ට යෝජනා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඉතිහාසයේ මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලාංකීය චිත්‍රපටිය ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ අපි ස්ක්‍රීන් කරනවා. ඒක අප්‍රේල් 4 වෙනිදා. ඉතින් මම හිතන්නේ මේක ශ්‍රී ලාංකීය චිත්‍රපටියකට ලැබිච්ච හොඳම අවස්ථාවක්. මේ අවස්ථාව කවදාවත් ලැබිලා නැහැ. මම විශ්වාස කරනවා අපි ගායෂ පෙරේරා ෆිල්ම්ස් හැටියට රාණි චිත්‍රපටියට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දුන්නා. මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා මිස්ටර් සුභාෂ් කරනාලිරාජ මහත්මයාට, ඒ වගේම ජානකි විජයරත්න මහත්මියට, ඒත් එක්කම ලයිගා ප්‍රොඩක්ෂන් ආයතනයට අපිත් එක්ක ගායෂ පෙරේරා ෆිල්ම්ස් එක්ක ඇමරිකාව තුල අත්වල බැඳගත්තාට මේ චිත්‍රපටිය ප්‍රචාරණය මේ හැම දෙයක් වෙනුවෙන්ම. ඉතින් ඔවුන් නොමෙතනම් අපිට බෑ මේ චිත්‍රපටිය මෙහෙට ගේන්නත්. ඉතින් ඇමරිකාවේ එක්ස්ක්ලූසිව් පාර්ට්නර් හැටියට ගායෂ පෙරේරා ෆිල්ම්ස් මේ වෙලාවේ ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඉතාමත් සුන්දර මොහොතක් මේ. ඇත්තට මේ රාණි චිත්‍රපටිය නිසා අපේ ශ්‍රී ලාංකික සිනමාව
ජාත්‍යන්තරයට ගේන්න ලැබුණා. ඉතින් මම ඉස්සල්ලාම ගායෂ පෙරේරා අපේ ශ්‍රී ලංකා සිනමාවේ නිලි ගායෂ පෙරේරා ස්තුතිවන්ත වෙලා ලයිකා ප්‍රොඩක්ෂන් කියන්නේ ඉතා විශාල ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් මම හිතනවා. ඇත්තට අපි හරි වාසනාවන්තයි ශ්‍රී ලංකාවේ වගේ ප්‍රොඩක්ෂන් කම්පැනියක් තිබීම ගැන. ඉතින් ඇත්තට ස්වර්ණමාල වාර්ෂි මම ඉතා කිට්ටුවෙන් දන්න මගේ හිතවත් සහෝදරයෙක්ට වඩා කිට්ටුයි මාත් එක්ක එයා ඇමරිකාවේ ඉන්නකොට මාස 3ක විතර මාත් එක්ක පදිංචි මේ කතාව මට කියලා තියෙනවා. මේක එයාගේ සිහිනය සැබෑ කරගත්තා. ඉතින් ඇගේ රංගනය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඇත්තට අපි හරි වාසනාවන්තයි අපේ රටේ මේ වගේ නිලියක් ඉන්නේ ගැන. කොහොමද මේ නිලිය මේ හොලිවුඩ් වල හිටියනම් කියලා මට හිතුණා. යා මෙහි ඉපදුනා නම් කොච්චර දැවැන්ත නිලියක් ඊට වැඩිය තැනකට යාට එන්න පුළුවන් කියලා. ඉතින් එයා මේ රාණි චිත්‍රපටය අපිට පෙන්වලා තියෙනවා. ඒ වගේම අශෝක අන්දගම කියන්නේ මම හිතන්නේ ජාත්‍යන්තර පිළිගන්න ඕනේ ඩිරෙක්ටර් කෙනෙක්. ඇත්තට මම මේ දැනුත් නරඹනකොට මට හිතෙනවා වාව් කියලා. ඉතින් හුඟක් ස්තුතිවන්ත වෙනවා මේවැනි චිත්‍රපටි අපේ රටේ ආඩම්බරෙන් නිපදවලා අපිට බලන්න ලැබුණේ. So we have attorney Chanak Ramanayake here. What do you think about the movie Rani? Well, it's a very informative movie, something that should have been produced long time ago, that educates the public about how important democracy is, how important freedom of expression and good governance is. This is something that we lacked for some time. It was during a dark period which should not be repeated again, and I pity, I sympathize, and those who lost their lives have my empathy. And I believe, this is a fantastic movie that would educate the masses, and only things would get better from here onwards. Yeah, and you are one of the sponsors of this movie to screen it in Los Angeles. Why did you come forward to sponsor this in Los Angeles? Well, it's something that people, Sri Lankan people in Los Angeles in USA should be aware of. Something that happened long time ago. We are dealing with people who have immigrated, who are residing in the USA for some time. Even though they are highly rooted with the Sri Lankan society, highly rooted with Sri Lanka, we should not let what we've experienced in the past fade away. And this is a great opportunity to educate our youngsters so that they could voice their, or rather opine against such atrocious behavior. Man රූපවාහිනී ඉංග්‍රීසි නිවුස් ඇහුවේ ඉංග්‍රීසි තේරෙන හින්දා නෙමෙයි. ආදරේ හිතෙන රූපයක්. මම ඇස් දෙකට පිස්සු වැටලා හිටියේ. මගේ බට්ට දරුවෙක් තියලා ගියේ නැත්තම් මම මැරෙනවා මැඩම්. ඒ බැල්මට අපි අසරණ වෙනවා. තොල් වේලෙනවා. ඇඟ පුරාම දාඩිය දානවා. ඒ තර්ජනයට අපේ කට ගොළු වෙනවා. ඔයගලන්ට ID තියෙනවද? ID චෙක් කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අඳුරන්නේ නැති අය දොර අරින්නේ. කොහොමද කියන්නේ? මේ මස්සදල්ලේ වහනේ වෙන්නේ. මේම ලේවල සුවඳමයි කියන්නේ. මගේ පපුව පලලා. You go inside. I'll come back. I'll come back. එයා තමයි. අද ඇත්තටම ලොස් ඇන්ජලිස් වල ඉන්න හැමෝටම සතුටු දවසක්. මොකද රාණි චිත්‍රපටය ලංකාවේ මේ දවස්වල තිරගත වෙනවා. ඒ කාල සීමාවෙන් අපිට ලොස් ඇන්ජලිස් වල ඉන්න ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය මේ විදිහට දකින්න ඉඩ අවස්ථාව ලැබිච්ච එක. මිනිස්සුන්ට මම හිතුවා ඇත්තටම ලංකාවට ගිහිල්ලා මම මේ රාණි මේක බලන්න ඕනේ කියලා. මොකද ඒ තරම් මේ මිනිසුන්ට හිතට වැදිච්ච මිනිසුන් කතා බහට ලක් වෙච්ච ලංකාවේ වාර්තා තවමින් මේ සිනමා හල් වල යන ඒක අපිට මෙහෙ ඉඳන් ඒ කාලේ යනකොටම මෙහෙදී අපිට බලන්න ලැබිච්ච එක මම හිතන්නේ අපිට ලොකු දෙයක්. ඒකට අපි ගායිෂා ෆිල්ම්ස් මේක මේ විදිහට ක්ලාසිකල් අපේ අවස්ථාව ලබා දුන්නාට පළමුවෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා.
We have Dr. Walter Jayasinghe here, the father of Sri Lankans in USA, and you are well respected in this community. And today we have a full house Sri Lankan community gathering here to watch the Rani movie. What do you think about this movie? Well, I have seen only half of it, but bottom line is I'm totally moved emotionally because I have lived through watching all this happen, and I really feel that the problem is still going on in Sri Lanka. With the change of government, I think things might be a little better, but that corruption in the society is still prevalent. And this is an example of that. A person may be taken, killed, and nobody has solved the problem up to now. You also have a lot of connections in the media industry and movie industry. You know a lot of actors, you know a lot of actresses. What do you think about Asok Handagama's direction in this movie and Swarna Mallawarach's acting? Swarna Mallawarach, I know from the time we were teenagers. She was in and out of my house. So I have watched her grow to be a great actress and grow to be a prize-winning actress. And here, the best I ever seen. She's really fantastic actor. So I'm very, very proud to know that I know her. I'm so happy to be here. Harima Santosai. Rani is an incredible piece of art that I've seen after a long time. Hunga Kalakat passe Honda Sri Lankan food ekak enjoy kara. And Mr. Handagama and Swarna Mallawarach දෙන්නටම ගොඩාක් රෙස්පෙක්ට්. මම හිතන්නේ රිචඩ් සොයිසර් කියන්නේ ලංකාවේ ඒ දවස්වල හිටපු 1989 වල ওই විදිහට මැරිච්ච එක චරිතයක් විතරයි. ඉතින් මම හිතන්නේ මේක ගොඩාක් හොඳ පණිවිඩයක් and හොඳ අර ළමයි ඔක්කොම නැති වෙච්ච අනිත් අම්මලාට කරන ලොකු ගෞරවයක් වේවි මේ ෆිල්ම් එක. and ගොඩාක් thank you Ayesha Films මේ ෆිල්ම් එක Los Angeles වලට ගෙනවලා Los Angeles audience වලට මේක experience කරන්න chance එකක් දුන්නාට. I think I'm really happy to be here and thank you so much. So we have Dr. Lakshman Makadura here, one of the Sri Lanka's popular film producers. Actor, producer. So, Doctor, what do you think about this movie overall? Your organizers are great. Let me tell you that you have a band very well. Everybody's like comfortable, nicely seated. That I like. I appreciate and admire. Nice. I just before the intermission, looked like a nice show, beautiful show. We have to concentrate very well, every single step. But it's going to be a fantastic show. I like it. Main actress is always nice. Swarna, we have been knowing so long, but I know her personally too. So she's nice, great actress. So story is very nice, and everything looks great. About Laika production, doing productions at this level? Yeah, that's great. I'm also doing some movies too, so that's why I'm telling you, it's a very difficult task. It's not easy, but he's doing a very good job. What do you think about Asok Handagama's direction? That's also excellent. So we have Mr. Don Vijayasinghe here, a prominent Sri Lankan businessman in Los Angeles. Mr. Don, what do you think about the movie Rani and its cast? Well, this is very touching, very heartfelt movie. I have to congratulate you because last time also the movie about that musical movie I really enjoyed. This one actually has a deep meaning. A lot of things happened between 1987 and 1989. So a lot of mothers lost their children for no reason. We have corrupt politics in Sri Lanka. That's so sad. This lady is performing like real mother who lost a real child. She is telling a story that is so sad to hear. And that mother who actually lost a child still did not get justice until today. Now I think there is a new enthusiasm to get justice for the mothers who lost their children. I'm so happy that while it is being shown in Sri Lanka, you managed to bring it to us and we really enjoyed it. Thank you. ඇමරිකාව පුරාම
යන මේ චිත්‍රපටය ගැන ඇත්තටම හරි සතුටුයි. මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි ගාෂපර ෆිල්ම්ස් ආයතනයේ මේ වගේ චිත්‍රපටයක් ඇමරිකාවට ගෙනාවේ. ලයිකා ප්‍රොඩක්ෂන් ආයතනයේ කරපු විශිෂ්ට නිර්මාණයක් රාණි කියන්නේ. ඉතින් ඒ රංගනයේ දායක වෙන මම හිතන්නේ ලොකු කාස්ටයක් ඉන්නවා. ස්වර්ණ මල්ලවාරච්චි, සනත් ගුණතිලක, ඒ වගේම අෂාන් ඩයස් විශිෂ්ට නළු නිළියන් පිරිසක් මෙහි සම්බන්ධ වෙනවා. ඉතින් හරිම සතුටුයි මේ වගේ හොඳ චිත්‍රපටයක් ඇමරිකාවට ගෙනල්ලා මේක අපිට දැක ගන්න පුළුවන් වෙච්ච එක. ඒත් එක්කම අපි දන්නවා මේ වෙනකොට මේ චිත්‍රපටය ඇමරිකාව පුරාම ශ්‍රී ලාංකිකයන් හැමෝම පෙළ ගැහිලා ඇවිල්ලා ඉතාමත් ආසාවෙන් ඉතාමත් උනන්දුවෙන් බලනවා. ඉතින් හරිම සතුටුයි. අපි සුබ පතනවා ලයිකා ප්‍රොඩක්ෂන් ආයතනයේ ඉස්සරහටත් මේ වගේ විශිෂ්ට නිර්මාණ අපිට ලබා දෙන්න කියලා. සයුරු තල රළ සමග නුබේ නිසසල සිරුර වෙරළ වෙත ඇදී ජීවිතයේ පෙකණී වැල අපිට ජීවත් වෙන්න ඕන අරමුණක් විතරයි. අපි ජීවත් වෙමු.